ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ යාග හෝම කරන පූජකයන් 4 දෙනෙක් කොටස් දෙකකට කැඩෙන පළිඟුවක් තියාගෙන පළිගන්න බලාගෙන ඉන්න ආත්මයකට මේකට ආවේශ වෙන්න කියලා මේ වෙද්දී පූජාවක් පටන් අරගෙන තියෙනවා. ඒ පළිගන්න බලාගෙන ඉන්න ආත්මය මේකට ආවේශ වුණා කියන්නේ එතනින් එහාට මේ පළිඟුවේ කොටස් දෙක තනි පළිඟුවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ පූජකයන් මේ වෙලාවේදී කියනවා මේ පළිඟුවට කාගේ හරි ලේ වැටුනොත් එහෙම ලේ අයිති කෙනාගේ බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ට වෙනවා කියලා. කොහොම නමුත් ඔන්න මේ අය යාගේ පටන් ගන්නවා. මේ වෙලාවේදීම අපිට පෙන්නනවා ලේ කුප්පි 4ක කාගේදෝ ලේ වගේක් තියෙනවා. ඒත් ඒවා කාගේද කියලා අපිට හිතා ගන්න බැහැ. කොහොම නමුත් ඔන්න මේ යාගේ පටන් අරගෙන ටික වෙලාවක් යද්දී මේ අය බලාපොරොත්තු වුණ ආකාරයටම පළිගන්න බලාගෙන ඉන්න ආත්මය මේ පළිඟුවේ කොටස් දෙකට ආවේශ වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට මේක තනි පළිඟුවක් බවට පත් වෙනවා. ඉතින් මේ සිද්ධිය ෆිල්ම් එකේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් තමයි මේ ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එක පටන් ගන්නෙ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි අපර්ණ කියන ගැහැණු ළමයා. අපර්ණ කියන්නේ උපතින්ම අවාසනාව අරගෙන ආපු පුංචි ගැහැණු ළමයෙක්. කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. කොටින්ම කියනවා නම් අපර්ණ උපන්දිනේ දවසේ අම්මයි තාත්තයි ගොඩක් ආදරෙන් අරගෙන දෙන බයිසිකල් එක පවා මේ වෙලාවේදී හොරෙක් අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපර්ණ කියන්නේ දැන් තරුණ ගැහැණු ළමෙක්. නමුත් පුංචි කාලේ ඉඳන්ම තිබුණ ඒ අවාසනාව තවමත් අපර්ණ එක්කම තියෙනවා. කරන කියන දේවල් විතරක් නෙවෙයි අපර්ණ කාට හරි උදව් කරන්න ගියත් එතනත් වැඩේ සම්පූර්ණයෙන් වරදිනවා අපර්ණගේ මේ තියෙන අවාසනාව නිසා. කොහොම නමුත් අපර්ණ කියන්නේ ආකිටෙක්චර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න තරුණ ගැහැණු ළමෙක්. ඒත් මේ වෙද්දී අපර්ණගේ ජීවිතයේ අద్భుත සිද්ධීන් ගොඩක් වෙලා තියෙනවා. අන්න ඒ දේවල් ගැන අපර්ණට විශ්වාස කරගන්නත් බැහැ. ඒක නිසා අපර්ණ එනවා මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒකට උපදෙසක් ගන්න. ඒ මනෝවෛද්‍යවරයාගේ නම තමයි රුද්‍රන්. අපර්ණ ඊට පස්සේ ડોક્ટર රුද්‍රන්ට මේ හැම දෙයක්ම පටන් ගත්තේ කොහොමද කියලා සම්පූර්ණ කතාව කියන්න පටන් ගන්නවා. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ මාස කිහිපයකට කලින් වුණ ඒ සිද්ධිය. අපර්ණ කොලෙජ් එකේ අවසාන අවුරුද්දේ ඉන්න නිසා ඇප්ලයි කරලා තියෙන ජොබ් එකකට. අපර්ණ ඊට පස්සේ එනවා ඉන්ටර්විව් එකට. නමුත් මේ වෙලාවේදී අපර්ණට දැනගන්න ලැබෙනවා මේ ඉන්ටර්විව් එකට තවත් කිහිප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ හැමෝටම Tamanට වඩා මේ ජොබ් එකට අදාළ සුදුසුකම් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ජොබ් එක අපර්ණට හම්බ වෙන්න තියෙන්නේ බොහොම අඩු අවස්ථාවක්. කොහොම නමුත් මේ වෙලාවේදී අපර්ණට ඇතුළට කතා කරනවා. ඒත් මේ ජොබ් ඉන්ටර්විව් එකට හරියටම අපර්ණට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මෙතනත් වැඩේ වරදිනවා අපර්ණගේ මේ තියෙන අවාසනාව නිසා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපර්ණ යාළුවන් එක්ක එනවා ට්‍රේනින් වෙන ඒ සයිට් එකට. නමුත් මේ වෙලාවේදී අපර්ණ දකින්නේ නැතිව අඩිය තියන ඇණයක් උඩට. අන්න ඒක නිසා අපර්ණගේ කකුලෙන් ලේ ගලන්න පටන් ගන්නවා. ඒත් අපර්ණගේ කකුලෙන් එන ලේ බින්දු කිහිපයක් මෙතන පහළ තියෙන කොළපාට පළිඟුවකට වැටෙනවා. මෙන්න මේ පළිඟුව තමයි අපිට මේ ෆිල්ම් එකේ මුලින්ම පෙන්නුවේ. ඒ කියන්නේ ඔන්න දැන් මේ පළිඟුව මේ කතාවට සම්බන්ධ වෙනවා. කොහොම නමුත් මේ වෙලාවේදී අපර්ණ දකින්නවා මෙතන පහලින් තියෙන මේ පළිඟුව. ඒත් එකම අපිට පෙන්වනවා මේ සයිට් එකේ වැඩ කරන සේවකයන් දෙන්නෙක් අතින් වෙන වැරද්දක් නිසා කම්බියක් වේගෙන් වීසි වෙලා එනවා අපර්ණ පැත්තට. නමුත් පුදුමය කියන්නේ අපර්ණ පැත්තට වේගෙන් වීසි වෙලා ආපු මේ යකඩ කම්බිය අපර්ණගේ මුහුණ ඉස්සරහින්ම නවතිනවා. හරියට නොපෙනෙන කෙනෙක් ඇවිල්ලා අපර්ණව බේර ගන්න ඕන නිසා ඒ යකඩ කම්බිය නැවැත්තුවා වගේ. අපර්ණටත් හිතා ගන්න බැහැ මේ මොකක්ද උනේ කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී අපර්ණගේ හිතට හැඟීමක් එනවා. සමහර විට එයාගේ ලේ වැටුණු මේ පළිඟුව නිසා තමයි එයාගේ ජීවිතේ බේරුනේ. සමහර විට මේ පළිඟුවත් එක්ක එයාගේ ජීවිතයේ තිබුණ අවාසනාව කියන දේ යන්නේ නැති කියලා. අන්න ඒක නිසා අපර්ණා මේ කොළපාට පළිඟුව එහෙම අරගෙන එනවා ගෙදර. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ ගෙදර ඇවිල්ලා අපර්ණා කල්පනා කරනවා. අපර්ණා අර ජොබ් එකට ඇප්ලයි කරානේ. නමුත් ඉන්ටර්විව් එකටත් හරියට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. ඒත් අපර්ණා හිතින් ප්‍රාර්ථනා කරනවා කොහොම හරි ඒ ජොබ් එක මට හම්බ වුණොත් හොඳයි. එහෙම වුණොත් මට ඉස්සරහට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. අපර්ණා මේ හැම දෙයක්ම කල්පනා කරන්නේ කොළපාට පළිඟුව ළඟ තියාගෙන. කොහොම නමුත් උන ටික වෙලාවක් යද්දී ඒ ජොබ් එකට අපර්ණව තෝරගත්තා කියලා අපර්ණට දැනගන්න ලැබෙනවා. මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති. ඇත්තට මේ කොළපාට පළිඟුවේ මොකක් හරි බලයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි අපර්ණට මේ රස්සාවත් හම්බ වෙලා තියෙන්නේ. ඒත් අපර්ණට තවමත් ඒක තේරිලා නැහැ. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ අපර්ණ එනවා අලුතෙන් වැඩ පටන් ගත්ත ඒ ඔෆිස් එකට. අපර්ණගේ හොඳම යාළුවගේ නම තමයි ලාවන්‍යා. ලාවන්‍යාටත් ජොබ් එක හම්බ වෙලා තියෙන්නේ මෙතන. ඉතින් මෙයාලගේ මැනේජර්ගේ නම තමයි රෝෂිනී. ඒත් මේ රෝෂිනී කියන ගැහැණු කෙනාට මෙයාලගේ බොස් එක්ක අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක නිසා රෝෂිනී හිතාගෙන ඉන්නේ මේ කම්පැනි එකේ බොස් එයා කියලා. අන්න ඒක නිසා රෝෂිනී නිතරම වගේ ඉන්ටර්න්ස්ලාට ඒ කියන්නේ අපර්ණ වගේ අලුතෙන් ආපු ගොඩක් අයට බනිනවා. අලුතෙන් හොඳ තැනක ජොබ් එක හම්බ වුණත් මේ වගේ කරදර නම් ඇත්තටම මේ අයට දරා ගන්නත් අමාරුයි. කොහොම නමුත් අපර්ණ සහ ලාවන්‍ය තුළු කණ්ඩායම අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකට දානවා. අන්න ඒක නිසා අපර්ණ ලාවන්‍යත් එක්ක එනවා සයිට් එකට. මෙන්න මේ වෙලාවේදී මේ සයිට් එකේ ඉංජිනේර් එයාගේ නම තමයි සංජය. සංජය අපර්ණ දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒක අපර්ණට තේරෙනවා. අපර්ණ ඊට පස්සේ ඇවිල්ලා සංජයට සද්දයක් දානවා. ඇයි මගේ දිහා බලාගෙන ඉන්නේ වැඩ කරන්නේ නැද්ද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ හවස වෙන සිද්ධිය. ලාවන්‍යගේ අම්මා මේ වෙද්දි හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ. අන්න ඒක නිසා ලාවන්‍ය අපර්ණගේ බයික් එක ඉල්ලගෙන පිටත් වෙලා යනවා හොස්පිටල් එකට. හවස වැඩ ඇරන වෙලාවට එන්නම් කියලා ගියාට ලාවන්‍යට හරියටම ඒ වෙලාවට එන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා දැන් අපර්ණට ගෙදර යන්න විදියක් නැහැ. අපර්ණ කැබ් කිහිපයකටම කතා කරනවා. ඒත් මෙයාලගේ සයිට් එක තියෙන්නේ ටවුන් එකෙන් ටිකක් දුර. අන්න ඒක නිසා මෙතනට දැන් කැබ් එන්නෙත් නැහැ. මේ බව සංජය හොඳින්ම දන්නවා. මොකද සංජය කාලෙක ඉඳන් මේ සයිට් එකේ වැඩ. අන්න ඒක නිසා සංජය ඇවිල්ලා අපර්ණට කියනවා මං ඔයාව ඇරලවන්නම් කියලා. කොහොම නමුත් ඔන්න දවල්
බැන්නත් සංජයගේ හිත හොඳයි කියලා මේ වෙලාවේ අපර්ණට තේරෙනවා. අපර්ණත් ඊට පස්සේ ලොකුකම පැත්තකින් තියලා සංජයගේ බයික් එකට නගිනවා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධිය නිසා අපර්ණ සහ සංජය ගොඩක් හොඳ යාළුවන් බවට පත් වෙනවා. වෙඩි කාලයක් යන්න ගිහින් මේ දෙන්න ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. කොහොම නමුත් ඔන්න ටික දවසක් යද්දී ලාවන්‍ය දකිනවා අපර්ණ සහ සංජය අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ දවසක් වැඩ ඇරලා සංජය අපර්ණත් එක්ක යන්න හදද්දී මෙතනට එනවා ලාවන්‍ය. ලාවන්‍යට හදිසි වැඩක් තියෙනවා. ඒක නිසා මට ඉක්මනටම යන්න ඕනේ කියලා ලාවන්‍ය අපර්ණ නගින්න කලින් සංජයගේ බයික් එකට නගිනවා. මෙන්න මේ වෙලාවේදී යාළුවා උනත් අපර්ණගේ හිතේ ලාවන්‍ය ගැන පුංචි තරහක් එනවා. ලාවන්‍ය සංජයත් එක්ක පිටත් වෙලා යනවා. ඒත් ලාවන්‍යට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නැහැ. නොපෙනෙන කෙනෙක් ඇවිල්ලා හරියට තල්ලු කළා වගේ එකපාරටම ලාවන්‍ය ඇදගෙන වැටෙනවා. ලාවන්‍යටත් සංජයටවත් හිතා ගන්න බෑ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා මේ අයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි හිටි හැටියේම සංජයගේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා. සංජයගේ අම්මා හදවත් රෝගියෙක් මේ වෙද්දී සංජයගේ අම්මාගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා තියෙනවා. පැය 48ක් ඇතුළත සංජයගේ අම්මට හදවත් බද්ධ සැත්කමක් කරන්න ඕනේ කියලා ડોක්ටර්ස්ලා කියනවා. ඒත් පැය 48ක් ඇතුළත සංජයගේ අම්මට ගැළපෙන විදිහේ හදවතක් මේ අය හොයාගන්නේ කොහොමද? අන්න ඒක නිසා මේ හැමෝම අසරණ වෙලා තියෙනවා. අපර්ණ ගෙදර ඉඳන් ප්‍රාර්ථනා කරලා තියෙනවා සංජයගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා. අනිවාර්යෙන් එයාගේ ඔපරේෂන් එකට අවශ්‍ය හදවතක් හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් අපර්ණ මේ හැම දෙයක්ම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ අර කොළපාට පලිංගෝ එහා පැත්තේ ඉඳගෙන. ඔන්න දැන් එනවා අපි මේ ෆිල්ම් එකේ ආපහු වර්තමානයට. අමතක කරන්න එපා අපර්ණ මේ හැම සිද්ධියක්ම ડોක්ටර් රුද්‍රන්ට පැහැදිලි කරන ගමන් ඉන්නේ. ඉතින් පැය 48ක් ඇතුළත සංජයගේ අම්මට හදවතක් කොහෙන්ද හොයන්නේ කියලා මේ අය කලබල වෙලා හිටියට මේ අයගේ ඒ ප්‍රශ්නෙට ඉක්මනටම උත්තරයක් හම්බ වෙලා තියෙනවා. සංජයගේ අම්මට ගැළපෙන විදිහේ හදවතක් හම්බ වෙලා තියෙනවා. අන්න ඒක නිසා සංජයගේ අම්මගේ ජීවිතේ බේරිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපර්ණා ડોක්ටර් රුද්‍රන්ට කියන්නේ අර පලිංගු නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා. කොහොම නමුත් අපර්ණා ඊට පස්සේ ડોක්ටර් රුද්‍රන්ට තමන්ගේ කතාව ආපහු කියන්න පටන් ගන්නවා. අපර්ණා යාළුවන් එක්ක ගිහින් තියෙන ෆුට්බෝල් මැච් එකක් බලන්න. ඒත් අපර්ණා සපෝට් කරපු කණ්ඩායම ඒ වෙදිත් පෙරදීගෙන එන ගමන් ඉඳලා තියෙන්නේ. අන්න ඒක නිසා අපර්ණා හිත ඇතුලෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා තමන් සපෝට් කරන කණ්ඩායම අනිවාර්යෙන් දිනන්න ඕනේ කියලා. ඒ විදිහට අපර්ණා ප්‍රාර්ථනා කරලා ටික වෙලාවක් යන්නත් කලින් අපර්ණා සපෝට් කරන කණ්ඩායම එක දිගට ගෝල වාර්තා කරලා ඒ තරගෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. අපර්ණා ප්‍රාර්ථනා කරපු ලොකු දේවල් අතරතුරේදී මෙන්න මේ වගේ පුංචි දේවල් පවා ඒ විදිහටම ඉෂ්ට වෙලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ අපර්ණා සහ ලාවන්‍ය වැඩ කරන ඔෆිස් එකේ ඉන්න මෙයාලගේ මැනේජර්. ඒ කියන්නේ රෝෂිනී කියන අර ගැහණු කෙනා. රෝෂිනී කියන්නේ අනිත් හැමෝම කරන වැඩවල ලකුණු Tamanට විතරක් හම්බ වෙනවට කැමති කෙනෙක්. අන්න ඒක නිසා රෝෂිනී යටතේ වැඩ කරන තරුණ ගැහණු ළමෙක්ට තරහ ගිහින් රෝෂිනී ගැන පැමිණිල්ලක් දාලා තියෙනවා MDට. ඒත් ඒ බව රෝෂිනීට කෙලින්ම ආරංචි වෙලා තියෙනවා. අන්න ඒක නිසා රෝෂිනී මේ තරුණ ගැහණු ළමයාව ජොබ් එකෙන් අයින් කරලා තියෙනවා. මේ තරුණ ගැහණු ළමයා ඇවිල්ලා රෝෂිනී ළඟ බැගෑපත් වෙලා කියනවා මැඩම් මාව අයින් කරන්න එපා. මගේ තාත්තා අසනීපෙන් ඉන්නේ. මගේ මල්ලිටත් ජොබ් එකක් නැහැ කියලා. ඒත් මේ අසරණ ගැහණු ළමයා කියන කිසිම දෙයකට රෝෂිනී අහුම්කම් දෙන්නේ නැහැ. රෝෂිනී මේ ගැහණු ළමයාව ජොබ් එකෙන් අයින් කරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ තවත් බොහොම දරුණු සිද්ධියක්. අපර්ණතුළු කණ්ඩායම දාපු ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉවර වෙලා තියෙනවා. අන්න ඒක නිසා කම්පැනි එකේ CEO ඇවිල්ලා තිනවා මීටින් එකකට. CEO ගේ නම තමයි අර්ජුන්. ඉතින් අර්ජුන්ගේ මල්ලිගේ නම තමයි එඩ්වින්. එඩ්වින් කියන්නේ මේ කම්පැනි එකේ බොස්. එහෙම නැත්නම් MD. ඉතින් මේ අලුත් ප්‍රොජෙක්ට් එකේදී අපර්ණා සෑහෙන මහන්සිලා වැඩ කරලා තියෙනවා. අන්න ඒක නිසා අපර්ණා සෑහෙන බලාපොරොත්තු වෙන්න ඉන්නවා. එයාට මේකෙදී අගය කිරීමක් ලැබෙයි කියලා. ඒත් අපර්ණා බලාපොරොත්තු වුණ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ අය මහන්සිලා ගොඩ දාපු ප්‍රොජෙක්ට් එකේ හැම ලකුණක්ම අරගෙන තියෙන්නේ රෝෂිනී. අන්න ඒක නිසා මේ කම්පැනි එකේ CEO ඒ කියන්නේ අර්ජුන් ප්‍රොජෙක්ට් මැනේජර් විදියට රෝෂිනීව පත් කරනවා. මෙන්න මේ සිද්ධිය නිසා අපර්ණතුළු කණ්ඩායමම හිත කැඩෙනවා. මොකද කණ්ඩායම පවා දන්නවා අනිවාර්යෙන් මේ තනතුර හම්බ වෙන්න ඕනේ අපර්ණට කියලා. ලාවන්‍යතුළු කණ්ඩායම ඇවිල්ලා අපර්ණත් එක්ක කතා කරනවා. අපර්ණගේ හිතේ තියෙන තරහ නිසා අපර්ණ ලාවන්‍යට කියනවා රෝෂිනී වගේ ගෑනු නම් ඉන්න හොඳ නැහැ. මැරලම යන්න ඕනේ කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ අපර්ණ දකිනවා රෝෂිනී එයා දිහා රවාගෙන බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ රෝෂිනී නගිනවා මෙතන තියෙන මේසයක් උඩට. වෙන්න යන්නේ මොන වගේ දෙයක්ද කියලා කිසිම කෙනෙක්ට හිතා ගන්න බෑ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී රෝෂිනී මෙතන තියෙන ග්ලාස් එකේ ඔළුව ගහගෙන බිමට පැනලා සියදිවි හානි කර ගන්නවා. ටික වෙලාවකට කලින් අපර්ණ කියවනේ රෝෂිනී මැරලා ගියා නම් හොඳයි කියලා. ඔන්න අපර්ණ ප්‍රාර්ථනා කරපු විදියටම රෝෂිනී සියදිවි හානි කරගත්තා. මෙන්න මේ සිද්ධිය නිසා අපර්ණට තේරෙනවා Taman ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදියටම කොහොම හරි සිද්ධ වෙනවා කියලා. ඔන්න දැන් අපි ආපහු වෙනවා මේ ෆිල්ම් එකේ වර්තමානයට. ඉතින් අර පලිංගුව නිසා තමන්ගේ තියෙන අවසනාව අයින් වෙලා ගිහින් තමන් හිතින් ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අద్భుත ආකාරයට වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා මේ හැම විස්තරයක්ම අපර්ණා ડોක්ටර් රුද්‍රන්ට කියනවා. ડોක්ටර් රුද්‍රන් කියනවා සමහර විට මේ හැම දෙයක්ම අහපු සිද්ධින් වෙන්න පුළුවන් නේද කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා අපර්ණා හොඳින්ම දන්නවා. මොකද අපර්ණා හොයලා බලලා තියෙනවා එයාට මේ ජොබ් එක හම්බ වුණේ කොහොමද කියලා. එදා ඉන්ටර්විව් එකේදී අපර්ණට එහා පැත්තේ හිටපු කෙනාගේ ඒ සුදුසුකම් ඒ විදියටම අපර්ණට තියෙනවා වගේ හැම සර්ටිෆිකේට් එකක්ම ඉබේම හැදිලා තියෙනවා කියලා. අන්න ඒක නිසා තමයි අපර්ණට මේ රස්සාව හම්බ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපර්ණා පස්සේ හොයලා බලලා තියෙනවා සංජයගේ අම්මට හිටි හැටිම අර විදියේ දායකයෙක් හම්බ වුණේ කොහොමද කියලා. පැය 48ක් ඇතුළත
හදවත සංජයගේ අම්මට හදවතක් ඕනේ කියලා මේ අය කලබල වෙලා ඉන්න අතරතුරේදී අපර්ණා ප්‍රාර්ථනා කරානේ මේ ප්‍රශ්නය ඉක්මනට විසඳ ගන්න ලැබෙන්න කියලා. අන්න ඒ විදිහට ප්‍රාර්ථනා කරලා පෑ දෙකක් යන්නත් කලින් හොස්පිටල් එකේ ඉස්සරහම කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ඒ කෙනාගේ මොලේ මැරලා තියෙනවා. ඒ කෙනා තමන්ගේ හැම අවයවයක්ම දන් දෙන්න කියලා රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ කෙනාගේ හදවත කෙලින්ම ගැළපීලා තියෙනවා සංජයගේ අම්මට. අන්න ඒක නිසා තමයි සංජයගේ අම්මට ඒ කෙනාගේ හදවත හම්බ වෙලා සංජයගේ අම්මගේ ජීවිතේ බේරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ආමු දේවල් විතරක්ම වෙන්න විදියක් නැහැ. අන්න ඒක නිසා අපර්ණා ඩොක්ටර් රුද්‍රන්ට කියනවා අර පලිඟුව නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා. ඒ ඩොක්ටර් රුද්‍රන් මේ කතාව පිළිගන්නේ නැහැ. ඩොක්ටර් රුද්‍රන් ඊට පස්සේ අපර්ණාට කියනවා ඒක නම් වෙන්න කිසිම විදියක් නැහැ. මෙතන තියෙන පුංචි පැලය හෙට වෙද්දි ලොකු ගහක් වෙන්න කියලා ඔයා කිව්වොත් එහෙම ඒ දෙත් සිද්ධ වෙයිද කියලා. ඊට පස්සේ අපර්ණා ඩොක්ටර් රුද්‍රන්ට කියනවා මම කියන දේ ඇත්ත නම් අනිවාර්යෙන් ওই පුංචි පැලය හෙට වෙද්දි ලොකු ගහක් වෙලා තියෙයි කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවෙද්දි අපර්ණාට තවත් බොහොම භයානක දෙයක් මතක් වෙනවා. අපර්ණා ඊට පස්සේ ඒ සම්පූර්ණ සිද්ධිය ඩොක්ටර් රුද්‍රන්ට කියනවා. මේක වෙලා තියෙන්නේ ඊයේ දවසේ. ඒ සිද්ධිය තමයි අපර්ණාගේ යාළුවා ඒ කියන්නේ ලාවන්‍ය රාජකාරී වැඩක් සඳහා ගිහින් තියෙනවා එයාලගේ බොස් ළඟට. ඒ කියන්නේ එඩ්වින් ළඟට. ඒත් එඩ්වින් කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි. එඩ්වින් මේ වෙලාවේදී ලාවන්‍යයට අතවර කරන්න උත්සාහ කරලා තියෙනවා. ලාවන්‍ය ඊට පස්සේ අඬාගෙන ගිහින් ඒ සිද්ධිය ගැන අපර්ණාට කියලා තියෙනවා. ඒ වෙලාවේදී අපර්ණාගේ හිතේ ලොකු තරහක් ඇති වෙලා තියෙනවා එඩ්වින් ගැන. ජොබ් එක නැති වුණත් කමක් නැහැ කියලා හිතලා අපර්ණා ඊට පස්සේ ලාවන්‍යත් එක්කම ගිහින් එඩ්වින්ට බැනලා තියෙනවා. තමුසේ හිතාගෙන ඉන්නේ අපි සෙල්ලම් බඩු කියලාද? තමුසෙලා වගේ කාලකන්නේ හිටියට වඩා හොඳයි මැරලා යන එක කියලා. ඒ කියන්නේ දැන් වලට තේරෙනවා ඇති අපර්ණා තවත් කෙනෙක්ට කියලා තියෙනවා මැරලා ගියා නම් හොඳයි කියලා. ඒකේ භයානකකම දැන් තමයි අපර්ණාට තේරෙන්නේ. මොකද සමහර විට මොකක් හරි දෙයක් වෙලා එඩ්වින්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපර්ණා ඉක්මනටම පිටත් වෙලා යනවා එඩ්වින්ට අනතුරු අඟවන්න. අපර්ණා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකට පස්සේ ඩොක්ටර් රුද්‍රන් කෙලින්ම කෝල් එකක් ගන්නවා එඩ්වින්ගේ අයියට. ඒ කියන්නේ අර්ජුන්ට. ඩොක්ටර් රුද්‍රන් ඊට පස්සේ අර්ජුන්ට කියනවා මගේ ළඟට රෝගියෙක් ආවා. එයා කිව්වා එඩ්වින්ගේ ජීවිතේ මේ වෙදි අනතුරේ තියෙන්නේ. ඒක නිසා මල්ලිගෙන ටිකක් බලා ගන්න කියලා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධිය හරහා අපිට තේරෙනවා ඩොක්ටර් රුද්‍රන් කියන්නේ අර්ජුන්ගේ ගොඩක් හොඳ යාළුවෙක්. අපර්ණා කියපු දේවල් ඇත්තනම් සමහර විට එඩ්වින්ගේ ජීවිතේ අනතුරේ තියනවා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි ඩොක්ටර් රුද්‍රන් මේ විදියට අර්ජුන්ට කෝල් එකක් දාලා කියන්නේ එඩ්වින් ගැන ටිකක් බලන්න කියලා. කොහොම නමුත් ඩොක්ටර් රුද්‍රන්ගේ කෝල් එක නිසා අර්ජුන්ගේ හිතේ සැකයක් ඇති වෙනවා මල්ලිගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා අර්ජුන් ඉක්මනටම කෝල් එකක් ගන්නවා එඩ්වින්ට මේ සිද්ධිය ගැන කියන්න. එඩ්වින් නම් මේක ගණන් ගන්නවත් නැහැ. ඉතින් මේ අතරතුරේදී අපර්ණා තමන් කරපු ඒ ශාපේ නිසා එඩ්වින්ගේ ජීවිතේට හානියක් වෙන්න ඉඩ තියෙනවා කියලා එඩ්වින්ට අනුතුරු අඟවන්න උත්සාහ කරනවා. ඒත් මේක එඩ්වින් ගණන් ගන්නේ නැහැ. නමුත් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ බොහොම දරුණු දෙයක්. ඔයාලට මතක ඇති රෝෂිනී මේ කම්පැනි එකේ වැඩ කරපු තරුණ ගැහැණු ළමෙක් අයින් කරලා දැම්මනේ. ඒ ගැහැණු ළමයා පස්සේ එඩ්වින්ට කතා කරලා ජොබ් එක ඉල්ල ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එඩ්වින් ඒ ගැහැණු ළමයාව සම්පූර්ණයෙන් අයින් කරලා දාලා තියෙනවා. අන්න ඒ ගැහැණු ළමයාගේ මල්ලි ඒ සිද්ධිය නිසා මේ වෙද්දී එඩ්වින් එක්ක තරහින් ඉන්නේ. අන්න ඒක නිසා ඒ ගැහැණු ළමයාගේ මල්ලි මේ වෙද්දී වෙනම කණ්ඩායමක් දාලා තියෙනවා එඩ්වින්ට ගිහින් පහර දෙන්න කියලා. ඒ කණ්ඩායම ඇවිල්ලා එඩ්වින්ට පහර දීලා මරන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී මෙතනට අපර්ණත් එන නිසා ඒ කණ්ඩායමට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ කණ්ඩායම මෙතනින් පැනලා යනවා. තමන්ගේ අතින් වැරද්දක් වෙලා අපර්ණ ඇවිල්ලා තමන්ට බැන්නත් අපර්ණ මේ වෙලාවේදී උදව්වට ආපු නිසා එඩ්වින් ඇවිල්ලා අපර්ණත් එක්ක කතා කරනවා. අපර්ණත් හිතනවා තමන් කරපු ඒ ශාපේ මේ වෙද්දී අයින් වෙලා ගිහින් නැති කියලා. ඒත් අපර්ණ හිතපු දේ සම්පූර්ණ වැරදි කියලා ඔප්පු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද හුළඟ නිසා තහඩුවක් ගහගෙන ඇවිල්ලා ඒ තහඩුවෙන් කෙලින්ම එඩ්වින්ගේ බෙල්ල කැපෙනවා. මේ නොසිතූ අනතුරු නිසා එඩ්වින් එහෙම මැරෙනවා. කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ අපර්ණට හරියටම තහවුරු වෙනවා අර පලිඟුව නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා. පුංචි කාලේ ඉඳන්ම තිබුණ අපර්ණගේ අවාසනාව නැති වෙලා ගියේ මේ පලිඟුව නිසා කියලා අපර්ණ හොඳින්ම දන්නවා. ඒත් මේ පලිඟුව නිසා මේ වෙද්දී මිනිස්සු කිහිප දෙනෙක්ට මැරෙන්න සිද්ධ වුණා. අන්න ඒක නිසා අපර්ණට දැන් ලොකු තරහක් තියෙනවා මේ පලිඟුවත් එක්ක. ඒක නිසා අපර්ණ ගෙදර ඇවිල්ලා මේ පලිඟුව පොළවේ ගහලා කඩලා දානවා. ඒත් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ අපර්ණ බලාපොරොත්තු නොවුණු බොහොම දරුණු සිද්ධියක්. ඒක තමයි මේ පලිඟුව ඇතුලේ හිර වෙලා හිටපු ආත්මය පලිඟුව බිඳලා ගියපු නිසා කෙලින්ම එනවා එළියට. මෙතනින් පස්සේ මොන වගේ දරුණු දේවල්ද වෙන්න යන්නේ කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ අපර්ණ එනවා වොෂ්රූම් එකට. අපර්ණ මේ වෙලාවේදී කණ්ණාඩියෙන් දකින්නවා ආත්මයක් වගේ දෙයක් ආවේශ වෙලා තියෙන එයාගේම රූපය. ඒ කියන්නේ ඔන්න ඒ ආත්මය ඇවිල්ලා අපර්ණත් එක්ක කතා කරනවා. මේ ආත්මය අපර්ණට බනින්න පටන් ගන්නවා. තමුසෙට මම නිසා හොඳ විතරක් වෙද්දි තමුසෙ කට වහගෙන හිටියා. ඒ දරුණු දේවල් වෙන්න පටන් ගද්දි නේද තමුසෙට මේක එපා වෙන්න පටන් ගත්තේ. මේ වෙනකන් තමුසෙට ඕන හැම දෙයක්ම සිද්ධ වුණා. මෙතනින් පස්සේ මට තමුසෙ ලබා කිහිප දෙනෙක් මරන්න සිද්ධ වෙනවා කියලා. මේක ඇහුවට පස්සේ අපර්ණට බය වෙනවා. මම හිතන්නේ දැන් වලට තේරෙනවා ඇති පලිගන්න බලාගෙන ඉන්න මේ ආත්මය දැන් අපර්ණව පාවිච්චි කරන්න හදන්නේ. ඒත් මේ දෙයට අපර්ණ ටිකක්වත් කැමති නැහැ. මොකද අපර්ණ සෑහෙන බය වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ ආත්මය අපර්ණට කියනවා තමුසේ මරණයේ වේදනාව දන්නේ නැහැ නේද? මං මේ හැම දෙයක්ම තමුසෙට කියලා දෙන්නම් කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පලිගන්න මග බලාගෙන ඉන්න ආත්මය මේ තත්වයටපත් උනේ කොහොමද කියලා. ඒ කියන්නේ මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ කාලයකට කලින් වුණ සිද්ධියක්. මේ විදියට ආත්මයක් වෙලා තියෙන්නේ නර්මදා
නර්මදා කියන ගැහැණු කෙනා. නර්මදා කියන්නේ තනිකඩ අම්මා කෙනෙක්. නර්මදාගේ සැමියා එයාව දාලා ගිහින් තියෙනවා. ඒත් මේ වෙද්දී නර්මදාට දුවෙක් ඉන්නවා. මොනතරම් ප්‍රශ්න බාධක ආවත් නර්මදා ගොඩක් හොඳින් තමන්ගේ දුවව බලා ගන්නවා. දුවට කිසිම දුකක් ඇති වෙන්නේ නර්මදා ඉඩ දෙන්නේ නැහැ. ඉතින් නර්මදා මේ දවස්වල වැඩ කරලා තියෙන්නේ අපර්ණ මේ වෙද්දී වැඩ කරන කම්පැනි එකේම විගණකාධිපති විදියට. ඉතින් මේ කම්පැනි එකේ CEO අර්ජුන්නේ. නමුත් මේ කම්පැනි එකත් එක්ක තවත් සමාගම් ගොඩක් තියෙනවා. අන්නේ හැම සමාගමක්ම අයිති හවුල්කාරයන් 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අර්ජුන් කියන්නේ. ඒ හැරෙන්න අනිත් ඉන්න 3 දෙනා තමයි ડોક્ટર රුද්‍රන්, දේවා සහ කපිල් කියන 3 දෙනා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ડોક્ટર රුද්‍රන් අර්ජුන්ගේ ගොඩක් හොඳ යාළුවෙක් වුණේ කොහොමද කියලා. ඉතින් මේ කම්පැනි එකේ විගණකාධිපති විදියට වැඩ කරගෙන යද්දී නර්මදා හොයා ගන්නවා මේ කම්පැනි එකේ ලොකු වංචාවක් වෙනවා කියලා. නර්මදා ඊට පස්සේ ඇවිල්ලා ඒ සිද්ධිය ගැන අර්ජුන්ටයි කපිල්ටයි කියනවා මේ කම්පැනි එකේ වෙන වංචාව තමයි නමක් නැති සමාගමක් තියෙනවා. ඒත් මේ අය ඒ සමාගම වෙනුවෙන් මුදල් ආයෝජනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අරමුදල් පවා අරගෙන තියෙනවා. අන්න ඒ විදිහට මේ අය හම්බ කරන හැම මුදලක්ම යන්නේ නීති විරෝධී ගිණුම් වලට. මෙන්න මේ වැඩේ සම්පූර්ණ වැරදි කියලා නර්මදා ගිහින් අර්ජුන්ටයි කපිල්ටයි කියනවා. ඇත්තට මේ වැඩේ කරන්නේත් මේ අයම තමයි. කොහොම නමුත් ඊට පස්සේ නර්මදා මෙතනින් නවතින්නේ නැහැ. දේවටත් ගිහින් මේහා සම්බන්ධයෙන් පැමිණිලි කරනවා. දේවා තමයි මේ හවුල්කාරයන්ගෙන් පෝසත්ම කෙනා. කොටින්ම කියනවා නම් මේ හැම දෙයක්ම සැලසුම් කරලා මේ මුදල් වංචාව කරන්නේ දේවම තමයි. දේවා ඊට පස්සේ නර්මදාට කියනවා මේ වගේ දේවල් හැමතැනම සිද්ධ වෙනවා. මම පඩියක් ගෙවන්නේ. ඔයාට හරියට රස්සාව කරන්න. ඔයාගේ රස්සාව තමයි මේ වගේ දේවල් හරි ගස්සන එක. කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න. ඒක නිසා වෙන කවුරු හරි මේක ගැන දැනගන්න කලින් ඉක්මනටම මේ හැම දෙයක්ම හරි ගස්සන්න කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ වංචාව හොයාගත්ත නර්මදාටම දැන් දේවා කියනවා මේ අවුල හංගලා දාන්න කියලා. ඒත් නර්මදා මේකට කැමති නැහැ. නර්මදා කියන්නේ වංචාව පේන්න බැරි කෙනෙක්. අන්න ඒක නිසා නර්මදාට තේරෙනවා තවදුරටත් මේකේ වැඩ කරගෙන යන්න බෑ කියලා. ඒක නිසා නර්මදා අස්විමේ ලිපිය දීලා මෙතනින් අස් වෙනවා. ඒත් මං කලින්ම කිව්වනේ නර්මදාට දුවෙක් ඉන්නවා. නර්මදාට රස්සාවක් නැතිව දුව බලාගන්න විදියක් නැහැ. ඒක නිසා නර්මදා මේ රස්සාවෙන් අයින් වෙලා වෙනත් රස්සාවන් කිහිපයකට ඇප්ලයි කරනවා. ඒත් නර්මදා බලාපොරොත්තු වුණු ආකාරයට කිසිම තැනකින් නර්මදාට කතා කරන්නේ නැහැ. මොකද දේවතුළු කණ්ඩායම දැන් නර්මදා එක්ක තරහින් ඉන්නේ. අන්න ඒක නිසා කිසිම තැනකින් නර්මදාට රස්සාවක් හම්බ වෙන්නේ නැති විදියට මේ අය හැම දෙයක්ම සැලසුම් කරලා ඉවරයි. කොහොම නමුත් ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ පහවෙනිදා නර්මදාගේ දුවගේ උපන්දිනය. අන්න ඒක නිසා නර්මදා දුව ක්ලාස් එකටලා එන්න කලින් හැම දෙයක්ම දුවගේ උපන්දින වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. නමුත් ඔන්න මේ වෙලාවේදී නර්මදාගේ ගෙදරට එනවා නර්මදා එක්ක තරහින් ඉන්න 4 දෙනා. ඒ තමයි දේවා, අර්ජුන්, කපිල් සහ ડોક્ટર රුද්‍රන්. මේ ළඟින් යන ගමන් නිකන් නර්මදාව බලන්න ආවා කියලා මේ 4 දෙනා කියනවා. ඒත් නර්මදාට ඉවෙන් වගේ තේරෙනවා මේ 4 දෙනා ආවේ හොඳකට නෙවෙයි කියලා. කොහොම නමුත් ඊට පස්සේ දේවා නර්මදාගෙන් අහනවා අපිට කෝෆි එකක් හදන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ නර්මදා කෝෆි එකක් හදන්න මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ මේ අය ඉක්මනින්ම නර්මදාගේ දොරවල් ජනෙල් ඔක්කොම වහනවා. කෝෆි එකක් හදාගෙන ආවට පස්සේ නර්මදාට තේරෙනවා මේ අය මොන වගේ දරුණු දෙයක්ද කරන්න හදන්නේ කියලා. ඒත් එක්කම මේ 4 දෙනා නර්මදාට යකඩ බටයකින් පහර දෙන්න පටන් ගන්නවා. ලේ පිරාගෙන වේදනාවෙන් නර්මදා මේ 4 දෙනාගෙන්ම ඉල්ලනවා අනේ මාව මරන්න එපා. මට දුවෙක් ඉන්නවා. දුව වෙනුවෙන් හරි මට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. ඒත් මේ 4 දෙනා ඇවිල්ලා තියෙන්නේ නර්මදාව මරලා යන්න. නර්මදා ඊට පස්සේ මේ 4 දෙනාට කියනවා ඔයාලා කරපු වංචාව ගැන මං කාටවත් කියන්න ගියේ නැහැ. ඒ හැම සාක්ෂියක්ම තියෙන්නේ මං ගැන. ඒක නිසා කරුණා කරලා මට කිසිම හානියක් කරන්න එපා. මේ දේත් මං සම්පූර්ණයෙන් අමතක කළා දාන්නම් කියලා. ඒත් දේවතුළු කණ්ඩායම මේකට අහුම්කම් දෙන්නේ නැහැ. ආපහු නර්මදාට පහර දෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවදිම ක්ලාස් එකටලා තවමත් අම්මා ආවේ නැති නිසා මුරකරුගේ ෆෝන් එකෙන් නර්මදාගේ දුව කෝල් එකක් ගන්නවා අම්මට. මේ කෝල් එක ආන්සර් කරන්න මේ 4 දෙනා අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ නර්මදාගේ දුව අම්මගෙන් අහනවා අම්මේ ඔයා මාව ගන්න ඉන්නේ නැද්ද කියලා. ඊට පස්සේ නර්මදා වේදනාවෙන්ම දුවට කියනවා දුව බය වෙන්න එපා මං අනිවාර්යෙන් ආපහු ඔයා වෙනුවෙන් එනවා කියලා. ඒත් එක්කම මේ 4 දෙනා කෝල් එක කට් කරලා ආපහු යකඩ බට්ටෙන් නර්මදාට පහර දීලා නර්මදාව ඇදගෙන යනවා මේ ගෙදර කුස්සියට. ඊට පස්සේ මේ අය ගෙදර ගෑස් ලීක් එකක් ඇති වුණ ආකාරයට නර්මදාව ගෙදර ඇතුලේ දාලා ගෙදර පුච්චලා නර්මදාවත් එහෙම මරලා දානවා. කොහොම නමුත් මේ සිද්ධෙන් පස්සේ මේ 4 දෙනාට සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද නර්මදාගේ ආත්මය පරිගන්න බලාපොරොත්තු වෙන්න ආපහු ඇවිල්ලා මේ 4 දෙනාට කරදර කරලා තියෙනවා. ඒක නිසා දේවතුළු කණ්ඩායම ගිහින් තියෙනවා ස්වාමිවරයාව හම්බ වෙන්න. ඒ ස්වාමිවරයා ඊට පස්සේ මේ 4 දෙනාට කියලා තියෙනවා නර්මදාගේ ආත්මය තමුන්ලා 4 දෙනාගෙන් පරිගන්න මග බලාගෙන ඉන්නේ. ඒක නිසා නර්මදාගේ ආත්මය පලිඟුවක් ඇතුලේ හිර කරන්න ඕනේ. ඒත් ඒක කරන එක ලේසි නැහැ. මුලින්ම නර්මදාගේ ආත්මය මෙතනට ගෙන්න ගන්න ඕනේ. ඒක නිසා තමුන්ලා 4 දෙනාගේ ලේ සහිත බෝතල් 4ක් මට ඕනේ කියලා. ඊට පස්සේ මේ 4 දෙනා තම තමන්ගේ ලේ අරගෙන බෝතල් 4ක් දීලා තිනවා මේ ස්වාමිවරයාට. අන්න එතනින් පස්සේ තමයි මේ ස්වාමිවරයා නර්මදාගේ ආත්මය පලිඟුවක් ඇතුලේ හිර කරලා තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි මේ ෆිල්ම් එක පටන් ගත්තේ කියලා මම හිතන්නේ දැන් ඔයාලට මතක ඇති. ඊට පස්සේ සිද්ධ වුණේ මොකක්ද කියලා අපි හොඳින්ම දන්නවා. අපර්ණාගේ ලේ මේ පලිඟුවට වැටුණාට පස්සේ මේ පලිඟුවේ බලය නිසා අපර්ණා හිතන දේවල් ඇත්ත වෙන්න පටන් ගත්තා. ඒක අපර්ණාටත් තේරුණා. අන්න ඒක නිසා අපර්ණා මේ පලිඟුව සම්පූර්ණයෙන් කඩලා විනාශ කළා. ඒත් එක්කම පලිඟුව ඇතුලේ හිර වෙලා හිටපු නර්මදාගේ ආත්මය ඇවිල්ලා තමන්ගේ අඳුරු
අතීත කතාව අපර්ණට සම්පූර්ණයෙන්ම කිව්වා. හරි ඔන්න දැන් අපි ආපහු එනවා මේ ෆිල්ම් එකේ වර්තමානයට. දැන් ඔයාලට තේරෙනවා ඇති ડોક્ટર රුද්‍රන් කියන්නේත් නර්මදාව මරලා දාපු ඒ කණ්ඩායමේ ඉන්න කෙනෙක්. අන්න ඒක නිසා මේ වෙද්දි ડોક્ટર රුද්‍රන්ට තේරලා තියෙන්නේ නර්මදාගේ ආත්මය හිර කරලා තිබුණ ඒ පලිඟුව නිසා ඒ හැම බලයක්ම මේ වෙද්දි අපර්ණට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔන්න මේ අයගේ ජීවිත බේර ගන්න නම් අනිවාර්යෙන් මේ අය අපර්ණ වල්ල ගන්න ඕනේ. අපර්ණව මරලා දැම්මොත් මේ හතර දෙනාට එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් කියලා මේ හතර දෙනාම විශ්වාස කරනවා. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ අර්ජුන් මේ වෙද්දි ගෙදර නිදි. ඒත් අර්ජුන්ට එකපාරටම සද්දයක් ඇහෙනවා. අන්න ඒක නිසා අර්ජුන් එළියට ඇවිල්ලා බලනවා. මෙන්න මේ වෙලාවේදී අර්ජුන් එකපාරටම දකින්නවා ආත්මයක් වගේ දෙයක් ජනේලේ හැප්පැත්තෙන් තමන්ගේ පැත්තට එනවා කියලා. මේක දැක්කට පස්සේ අර්ජුන් බය වෙනවා. අන්න ඒක නිසා අර්ජුන් ඉක්මනටම පිටත් වෙලා එනවා කනත්තට. මොකද මේ අය අපර්ණ වල්ල ගන්න වෙනම කණ්ඩායමක් දාලා තිනවා. ඒ කණ්ඩායම අපර්ණ වල්ලගෙන ඇවිල්ලා මේ වෙදි තියාගෙන ඉන්නේ මේ කනත්තේ. ඉක්මනටම අපර්ණව මරලා දාලා මේ වැඩේ ඉවරයක් කරන්න තමයි අර්ජුන් උත්සාහ කරන්නේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ડોક્ટર රුද්‍රන්ගෙන් කෝල් එකක් එනවා අර්ජුන්ට. ડોક્ટર රුද්‍රන් අර්ජුන්ට කියනවා අපර්ණ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. අපෙන් පලිගන්න මග බලාගෙන ඉන්න නර්මදාගේ ආත්මයේ සම්පූර්ණම ශක්තිය මේ වෙද්දී අපර්ණට ගිහින් තියෙනවා. මං ඊ අපර්ණට කිව්වා මෙතන තියෙන පුංචි පැලය ඔයා කිව්වොත් හෙට වෙද්දී ලොකු ගහක් වෙයිද කියලා. ඊට පස්සේ අපර්ණ ඒ විදිහටම මේ පුංචි පැලය හෙට වෙද්දී ලොකු ගහක් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. අපර්ණ හිතපු විදිහටම මේ පුංචි පැලය මේ වෙද්දී ලොකු වෙලා තියෙනවා. ඒක නිසා කරන දෙයක් පරිස්සමෙන් කියලා. ඉතින් ડોક્ટર රුද්‍රන්ගේ මේ අනතුරු ඇඟවීම නිසා අර්ජුන්ට තේරෙනවා ඉක්මනින්ම අපර්ණව මරලා දාන්න ඕනේ කියලා. ඒත් ඒ වැඩේ මේ වෙලාවේදී කරගන්න ලැබෙන්නේ නැහැ. එකපාරටම නර්මදාගේ ආත්මය ආවේශ වෙනවා අපර්ණට. අපර්ණට ආවේශ වුණ නර්මදාගේ ආත්මයට පස්සේ මෙතන ඉන්න හැමෝටම පහර දීලා අවසානයේදී අර්ජුන්වත් මරලා දානවා. ඒ කියන්නේ ඔන්න නර්මදාගේ පලියෙන් 125ක් ඉවරයි. මොකද තවත් 3 දෙනෙක් ඉතුරුලා ඉන්නවානේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ නර්මදාගේ දුවට මේ වෙද්දි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. නර්මදාගේ දුවගේ නම තමයි සාරා. සාරා මේ වෙද්දි ඉන්නේ අනාථ නිවාසයක. නමුත් මේ වෙලාවේදී ඔන්න මේ අනාථ නිවාසයේ වැඩ කරන සේවකයෙක් සාරට අතවර කරන්න උත්සාහ කරනවා. තාත්තත් නැතිව හිටපු සාරට අම්මත් නැති වුණාට පස්සේ සාරා මේ වෙද්දි මොනතරම් අසරණ වෙලා තියෙනවද කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මේ අනාථ නිවාසයට අපර්ණ එනවා. මොකද නර්මදාගේ ආත්මයට ඕන වෙලා තියෙනවා අපර්ණ හරහා තමන්ගේ දුව මේ වෙද්දි හොඳින් ඉන්නවද කියලා බලා ගන්න. ඒත් මෙතනට ආවට පස්සේ තමයි නර්මදාගේ ආත්මය දකින්නේ තමන්ගේ දුවට මෙතන කරදරයි කියලා. අන්න ඒක නිසා ආපහු නර්මදාගේ ආත්මය ආවේශ වෙනවා අපර්ණගේ ශරීරයට. මේ අනාථ නිවාසයේ ඉන්නවනේ සාරට කරදර කරන්න මග බලාගෙන ඉන්න අර සේවකයා ඒ කෙනා ගිහින් මුහුණ හොදන්න උත්සාහ කරනවත් එක්කම මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න නර්මදාගේ ආත්මය මේ වතුර සම්පූර්ණයෙන් උණු වතුර බවට හරවනවා. අන්න ඒක නිසා මේ උණු වතුරේ මේ සේවකයා මැරෙනවා. තමන්ගේ දුවට කරදර කරපු ඒ කෙනාගෙන් නර්මදාගේ ආත්මය පලිගත්තේ ඔන්න ඔය විදියට. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්වන්නේ නර්මදාගේ ආත්මය ආවේශ වුණ අපර්ණා කෙලින්ම ඊට පස්සේ එන්නේ ડોક્ટર රුද්‍රන්ව හොයාගෙන. මොකද ડોક્ટર රුද්‍රන් කියන්නේත් නර්මදා මරලා දාපු ඒ කණ්ඩායමේ ඉන්න කෙනෙක්නේ. අන්න ඒක නිසා මේ ආවේශයෙන්ම අපර්ණ ඇවිල්ලා ડોક્ટર රුද්‍රන්ට කියනවා තමුසෙල මාව මතකද දුව ගැන හිතලවත් මාව පණ පිටින් අත්හරින්න කියලා මං තමුසෙලාගෙන් ඉල්ලුවා. ඒත් කිසිම අනුකම්පාවක් නැතිව තමුසෙලා මාව මරලා දැම්ම නේද කියලා. ඒත් එක්කම ඔන්න නර්මදාගේ ආත්මය ආවේශ වුණ අපර්ණා ක්‍රියාත්මක වෙලා ડોક્ટર රුද්‍රන්වත් මෙතනදීම මරලා දානවා. ඒ කියන්නේ ඔන්න නර්මදාගේ ආත්මයට පලිගන්න ඉතුරුලා තියෙන්නේ දේව සහ කපිල්ගෙන් විතරයි. මේ වෙද්දි රුද්‍රන්ගේ මරණය ගැන වගේම අර්ජුන්ගේ මරණය ගැන පොලිසිය විමර්ශන කටයුතු පටන් අරගෙන තියෙන්නේ. පොලිසිය දන්නේ නැහැ මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ඒත් දේව සහ කපිල් හොඳින්ම දන්නවා නර්මදාගේ ආත්මය තමයි ડોક્ટર රුද්‍රන් වගේම අර්ජුන්වත් මරලා දැම්මේ කියලා. ඊළඟට අනිවාර්යෙන් නර්මදාගේ ආත්මය තමන්ව මරන්න බලාගෙන ඉන්නවා කියන කාරණයත් මේ වෙද්දී දේව සහ කපිල් හොඳින්ම දන්නවා. කොහොම නමුත් ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවනිදා අපර්ණ එනවා අනාථ නිවාසයේ ඉන්න සාරව හම්බ වෙන්න. මොකද අපර්ණ බලාපොරොත්තු වෙනවා සාරව තමන්ගේ දුව විදියට හදාගන්න. සාරව එළියට එක් කරගෙන ගිහින් එයාට අයිස්ක්‍රීම් දීලා ඇඳුම් මෙහෙම අරගෙන දීලා සාරව සතුටු කරලා ආපහු අපර්ණ සාරව බාර දෙනවා අනාථ නිවාසයට. ඊට පස්සේ අපර්ණ සාරා වගේම සංජය එක්ක එනවා රෙස්ටුරන්ට් එකකට. මෙන්න මේ වෙලාවේදී මේ රෙස්ටුරන්ට් එකටම කපිල් සහ එයාගේ පවුලේ අයත් එනවා. කපිල්ව දකින්නවත් එක්කම අපර්ණගේ ඇඟ ඇතුලේ ඉන්න නර්මදාගේ ආත්මය අවදි වෙනවා. නර්මදාගේ ආත්මය ඊට පස්සේ අපර්ණට ආවේශ වෙනවා. මෙන්න මේ වෙනස සංජයට තේරෙනවා. ඒත් සංජය දන්නේ නැහැ මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. සංජය අපර්ණට කතා කරනවා. ඒත් අපර්ණ බලාගෙන ඉන්නේ කපිල් දිහා. සංජය අපර්ණගෙන් අහනවා ඔයාට මට වඩා මේ දරුවා ලොකු වුණාද කියලා. ඒත් එක්කම ඔන්න නර්මදාගේ ආත්මයට තරහ යනවා. ඊට පස්සේ අපර්ණට ආවේශලා ඉන්න නර්මදාගේ ආත්මය සංජයට බනිනවා මේ ඉන්නේ මගේ දරුවා මන් ළඟ ඉන්නේ නැතිව තමුස ළඟ ඉන්නද කියලා. සංජයට හිතා ගන්නවත් බෑ අපර්ණා මේ විදිහට තරහින් ඉන්නේ ඇයි කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී කපිල්ගේ පවුලේ අය ඕඩර් කරපු කෑම ටික කන්න උත්සාහ කරනවා. ඒත් එක්කම කපිල්ට තේරෙනවා මේ චිකන් වල ලේ තියෙනවා කියලා. ඒත් කපිල්ට එහෙම පේනවා විතරයි. කපිල් මේ වෙලාවේදී බය වෙනවා. අන්න ඒක නිසා කපිල් ඉක්මනටම යනවා වොෂ්රූම් එකට. ඒත් මෙතනට අපර්ණගේ ශරීරයට ආවේශ වුණ නර්මදා ඇවිල්ලා වොෂ්රූම් එකේ ඉන්න කපිල්ව මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් වාසනාවකට වගේ කපිල්ට මෙතනින් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙනවා. තමන් කරපු පව් මේ වෙදී තමන්ගේ පිටිපස්සෙන් එන්න පටන් අරගෙන තියෙනවා කියලා කපිල්ට තේරෙනවා. අන්න ඒක නිසා කපිල් ඉක්මනටම
පවුලේ අයත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න යනවා. කපිල් ඉක්මනටම ගෙදර ඇවිල්ලා පවුලේ අයට කිසිම දෙයක් කියන්න යන්නේ නැතිව කාමරයක් ඇතුළට ඇවිල්ලා හැංගෙනවා ආරක්ෂා වෙන්න කියලා හිතාගෙන. නමුත් මේ වෙලාවේදී කපිල් දකින්නවා මේ ගෙදර කාමරේ බිත්තියක් හරහා යන නර්මදාගේ ආත්මයේ හෙවණැල්ල. මේ හෙවණැල්ල ෆොටෝ එකක් පැත්තට ගිහින් ෆොටෝ එක හරහා එළියට එනවා. ඒ විතරක් නෙවෙයි කපිල් දකින්නවා ඔන්න මෙතනට මේ වෙද්දිත් අපර්ණ ගැඟට ආවේශලා ඉන්න නර්මදාගේ ආත්මය ඇවිල්ලා කියලා. නර්මදාගේ ආත්මය ඊට පස්සේ ක්‍රියාත්මක වෙලා පණ පිටින්ම කපිල්ව අඹරලා කපිල්ව එහෙම මරලා දානවා. ඉතින් මේ අතරතුරේදී දේවා නිකන් ඉන්නේ නැහැ. දේවා හොඳින්ම දන්නවා අවසානෙට මේ වෙද්දී ඉතුරුලා ඉන්නේ Taman විතරයි කියලා. අන්නක නිසා දේවා අර ස්වාමිතුමත් එක්ක මේ වෙද්දිත් වැඩක් පටන් අරගෙන තියෙන්නේ. නර්මදා කොහොමත් එයාගේ දුවට ආදරේ කොටිම කියනවා නම් නර්මදාගේ ආත්මයේ තියෙන එකම දුර්වල තැන තමයි නර්මදාගේ දුව. ඒ කියන්නේ සාරා. අන්නක නිසා මේ අය හැම විදියට සාරාව භාවිතා කරලා මෙතනට නර්මදාගේ ආත්මය ගෙන්නන සේයොන්ස් එක පටන් අරගෙන තියෙන්නේ. මේක අපර්ණ ගැඟ ඇතුළට ආවේශලා ඉන්න නර්මදාගේ ආත්මයට තේරෙනවා. අන්න ඒක නිසා නර්මදාගේ ආත්මය අපර්ණත් එක්කම කෙලින් වෙනවා මෙතනට. ඊට පස්සේ මේ ස්වාමිතුමා අපර්ණ ගැඟ ඇතුලේ ඉන්න නර්මදාට කතා කරලා කියනවා තමුන් අපි කියන විදියට වැඩ කළේ නැත්නම් තමුන්ගේ දුවගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා කියලා. මෙන්න මේ වෙලාවේදී නර්මදාගේ ආත්මය ස්වාමිතුමාට යටත් වෙනවා. මේ ස්වාමි කියන විදියට නර්මදාගේ ආත්මය අපර්ණගේ ඇඟෙන් ඉවත් වෙලා කෙලින්ම එනවා ස්වාමි පැත්තට. මෙන්න මේක අවස්ථාවක් විදියට භාවිතා කරලා මේ ස්වාමී නර්මදාගේ ආත්මය හිර කරන මුට්ටියක් ඇතුලේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ නර්මදාගේ ආත්මයෙන් නාපහු දේවට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම නමුත් ඔන්න මේ අතරතුරේදී අපර්ණට සිහිය එනවා. නර්මදාගේ ආත්මය ආවේශලා තිබුණේ නැති වුණත් අපර්ණා හොඳින්ම දන්නවා දේවතුළු කණ්ඩායම මේ වෙදි මොකක්ද කරලා තියෙන්නේ. ඒ වගේම නර්මදාට පලිය ගන්න අවසානයේ ඉතුරුලා තියෙන දේව විතරයි කියලා. අපර්ණා දේවට තර්ජනය කරනවා ඔබ කරපු දේවල් වලට අනිවාර්යෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. ඒත් නර්මදාගේ ආත්මය නැතිව අපර්ණා කියන්නේ නිකම තරුණ ගැහැන් ළමයෙක් විතරයි. මොකද අපර්ණට කිසිම ශක්තියක් නැහැ දේවත් එක්ක හැප්පෙන්න. අන්න ඒක නිසා දේවා ලී උලකින් අපර්ණට ඇනලා මෙතන තියෙන වලකට අපර්ණව දාලා එහෙම වහලා දානවා. කොහොමනවත් ඊට පස්සේ දේවා එනවා ගෙදර. මේ හැම දෙයක්ම ඉවරයි කියලා හිතාගෙන හිටියත් ඇත්තට මෙහෙම නැහැ කියලා මේ වෙලාවේදී කණ්ණාඩිය දිහා බැලුවට පස්සේ දේවට තේරෙනවා. මොකද අපර්ණා ගැඟට ආවේශුන නර්මදා ආපහු මේ වෙද්දී දේවව හොයාගෙන ඇවිල්ලා ඒ දැන් අපිට ප්‍රශ්නයක් එනවා ඇත්තටම නර්මදාගේ ආත්මය නිදහස් වුණේ කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි දේවා අපර්ණට ඇනලා අපර්ණවත් බලදාලානේ ආවේ. අන්න ඒකට උත්තරය අපිට මේ වෙලාවේදී පෙන්නනවා. නර්මදාගේ ආත්මය හිර කරපු ඒ ස්වාමිගේ හිතේ පස්සේ දුකක් ඇති වෙලා තියෙනවා. මොකද මේ අය නර්මදාගේ ආත්මය හිර කළේ නර්මදාගේ දුව භාවිතා කරලා. නර්මදා කියන්නේ අම්මා කෙනෙක්නේ. ජීවත් වෙලා ඉන්න කාලේදී නර්මදාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අය නර්මදාගේ ආත්මය හිර කරන්න දුව භාවිතා කළා. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ආදරේ භාවිතා කළා. ඒක ඇත්තටම ලොකු පාපයක්. අන්න ඒක නිසා ඒ ස්වාමිතුමා ඒ වෙලාවේදී නර්මදාගේ ආත්මය මුට්ටිය නිදහස් කරලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම නර්මදාගේ ආත්මය ආවේශලා තියෙනවා ආපහු අපර්ණට. අන්නේ අවස්ථාව භාවිතා කරලා තමයි නර්මදාගේ ආත්මය අපර්ණත් එක්කම ආපහු මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් දේවට ගැලවීමක් නැහැ කියලා දේවට තේරෙනවා. ඒත් එක්කම අපර්ණගේ ඇඟ ඇතුලේ ඉන්න නර්මදා ක්‍රියාත්මක වෙලා දේවවත් මරලා දානවා. ඔන්න ඔය විදිහට නර්මදා තමන්ගේ පරිගැනීම සම්පූර්ණ කරනවා. කොහොම නමුත් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානට අපිට පෙන්නනවා නර්මදාගේ ආත්මය මේ වෙදි නිදහස් වෙලා යන්න ගිහින්. ඒත් අපර්ණ සහ සංජය අනාථ නිවාසයේ ඉන්න සාරව ඒ කියන්නේ නර්මදාගේ දුවව අමතක කරන්නේ නැහැ. තමන්ගේම දුව විදියට මේ අය සාරව හදාගන්න ගන්නවා. ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් ඇත්තටම අද මව්වරුන්ගේ දිනය. අම්මා කෙනෙක්ගේ ආදරය මොනතරම් විශාලයිද කියලා අපිට මේ ෆිල්ම් එකෙන් පෙන්눔 කරලා දීලා තියෙනවා. මව්වරුන්ගේ